හැලෝ ඉතින් කොහොමද ඔයාලට මේ මගේ පළවෙනි බ්ලොග් එක මේ බ්ලොග් එකෙන් මොනාද මං ඔයාලා එක බෙදාගන්න කියලා ඔයාලා දකින්න ඇතිනේ. ඉතින් ඒ නිසා ආයේ ගැන කියන්න ඕනේ නැහනේ. දැන් අපි ඒ ගමන යන ගමන් උදේට කන්න අනුරාධපුරයට ළඟ තැනක නතර වුණා. මට තැන කොහෙද කියලා නම් මතක නෑ. එතන රයිෆල් ෂූටින් තිබ්බා. ඉතින් මෙයාලා ඒකත් පොඩ්ඩක් සෙල්ලම් කරලා කෑම කාලා අපි අනුරාධපුරයට යන්න පිටත් වුණා. අපි ඉස්සෙල්ලම ගියේ තූපාරාමේ වඳින්න. ඉතින් එහෙනම් ඔයාලත් යමු අපිත් එක්ක තූපාරාමේ වඳින්න. දැන් ඔයාලා හිතනවා ඇති නේද මං අර මල් ටික පූජා කරේ නැතුව ආයෙ අරන් ඇවිල්ලා කියලා. නෑ අනේ මේකයි උනේ. රුවන්වැලි සෑය පහු කරගෙන තූපාරාමේ වඳින්න ගියේ. ඉතින් මං හිතුවේ රුවන්වැලි සෑයටත් වඳින්න ආවේ කියලා. ඉතින් ඒ නිසා මම මල් ටික ඉතුරු කරගෙන ආවා. හැබැයි එළියට ආවම තමයි කිව්වේ හෙට උදේ යන නිසා අද රුවන්වැලි සෑයට යන්නේ නෑ කියලා. ඉතින් අපරාධේ මල් ටික පූජා කරෙත් නෑ පටවලා ගියා. ඉතින් මේ අපේ ට්‍රිප් එකේ දෙවැනි දවසේ උදේ දැන් වෙලාව 5:10 විතර ඇති. අපි දැන් මෙහෙම්ම යන්නේ රුවන්වැලි සෑයට. අපි ආවේ රුවන්වැලි සෑයට කිරිපිටි පූජාවක් කරන්න. ඉතින් ඒ නිසා උදේම යන්න ඕනේනේ. අපි රුවන්වැලි සෑය ගාවට එද්දි 5යි කාලේ විතර වෙලා. ඉතින් 5:00ටනේ අපිට ඇතුළට යන්න දෙන්න. එතකන් පොලිමට වෙලා හැමෝමත් එක්ක හිටියා. ඒ ඉඳලා මල් වලට පැන් ඉහලා ඒ වැටි කරගෙන අපි ඇතුළට ගියා. ඉතින් එහෙනම් මෙතනින් එහාට ඔයාලත් අපිත් එක්ක රුවන්වැලි සෑය වැඳගමු.
ini apa yang lagi? රුවන්වැලි සෑගාව මල් පූජා කරලා වැඳලා ඒ හැමදේම කරලා ඉවර වෙලා අපි දැන් යනවා ජයශ්‍රී මහා බෝධිය වඳින්න. ඉතින් අපි ට්‍රිප් එක ආවෙත් නිවාඩු දවසක. දැන් මම මේ vlog එක අප්ලෝඩ් කරලා මම අප්ලෝඩ් කරන්නත් මාසෙකට විතර කලින් තමයි අපි ට්‍රිප් එක ගියේ. මට ඇත්තටම වොයිස් ඕවර් කරලා අප්ලෝඩ් කරන්න උන්නේ නෑ. කොම්මැලිකමයි වැඩ යනම්මනන් එක මට අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඉතින් නිවාඩු දවස් හින්දා සෙනඟ හිටියා ගොඩාරියක්. අපි උදේ යද්දිත් රුවන්වැලි සෑගාවත් සෙනඟ හිටියා. ජයශ්‍රී මහා බෝධියට එද්දිත් ගොඩක් සෙනඟ හිටියා. අපි කලින් සැරේක ආව පොයදාක් එදා තරන්න සෙනඟක් නෑ. හැබැයි සෙනඟ හිටියා. ඉතින් ලොකු වෙලාවක් අපි ජයශ්‍රී මහා බෝධිය ගාව ගත කරේ නෑ. මොකද අපි ට්‍රිප් එක යන්න ආවේ ජැෆ්නානේ. ඉතින් දැන් අපි මෙහි පූජාව කරලා අපි හෙට යන්නත් ඕනේනේ. ඉතින් ඒ නිසා අපි මෙතන වැඳලා ටික වෙලාවක් ඉඳලා අපි ඉක්මනටම ජැෆ්නා යන්න බලාගෙන පිටත් වුණා. ඉතින් අපි ඒ යන අතර මඟදී අපිට කෝවිලක් හම්බුණා. යාපනයට ටිකක් ළඟදී. ඉතින් අපේ පැත්තේ එහෙම කෝවිල් එහෙම නෑනේ. ඉතින් ඒ නිසා අපි කට්ටිය එතනට ගිහිල්ලා මුට්ටු තියලා චුට්ටක් වෙලා එතන ඉඳලා ඉතින් අපි විතරක් බැලුවට හරියන්නේ නෑනේ. ඔයාලත් බලන්න ඕනේනේ. ඉතින් ඒ නිසා මම ඔයාලටත් බලන්න වීඩියෝස් ගොඩාරියක් ගත්තා. ඉතින් ඒව මම vlog වලින් ඔයාලට අරන් එන්නම්. එහෙනම් ඔයාලත් කෝවිල බලන්න යන්න. हे गजानन तू आदिश्वर तू परमेश्वर तू सईश्वर सकल जगाचा तारणहार तू या विश्वाचा पालनहार तू मोदक प्रिय तू मंगलदाता भक्तांची कामना पुरविता महाद्वारया नगरीचा तू महाद्वारया नगरीचा तू दैवत मुझा विनायका तू दैवत मुझा विनायका तू हे गजानन हे गजानन हे गजानन हे सकल जगाचा तारणहार तू या विश्वाचा पालनहार तू मोदक प्रिय तू ඉතින් අපි මෙහෙන් යද්දිම හිතාගෙන ගියේ එහෙන් අපිට මෙහෙදි කන්න හම්බ වෙන්නේ නැති කෑම හම්බුනොත් ඒව try කරලා බලනවා කියලා. ඉතින් ඇත්තටම අනේ අපි හිතපු තරම් එහෙම අපේ කෑම හම්බුනේ නෑ. අපි කඩවල දැකපු හැම දෙයක්ම ඉතින් මෙහෙත් තියෙන දේවල්. එක එක නම් වලින් තිබ්බට ඉතින් මෙහෙත් ගොඩක් තියෙන දේවල්. ඉතින් ඒ නිසා අපිට ඉතින් එහෙම try කරන්න එක නම් කෑම තිබ්බේ නෑ. ඉතින් ඔය තිබ්බ පොඩි පොඩි ඒවා ටිකක් කාලා අපි ආයෙමත් යන්න පටන් ගත්තා යාපනයට. ඉතින් මට ඔයාලත් එක්ක කියන්න ඕනි දෙයක් තමයි මේක මගේ පළවෙනි vlog එකනේ. ඉතින් ඒ නිසා ගොඩක් අඩුපාඩු ඇති. ඔයාලා සමහර අය content create කරන අය, සමහර අය මේක ගැන දන්න අය, ඉතින් ගොඩක් අය ඇති. ඉතින් ඔයාලා දන්න දෙයක් මටත් දැනගන්න පළවෙනි කමෙන්ට් එක දාන්න නම් කරන්නවා. ඒ වගේම තමයි ඉතින් අපි හැමෝම යාළුවනේ. අඳුරන්නේ නැති වෙනාට අපි හැමෝම යාළුවෝ. ඒ නිසා ඉතින් මං හිතනවා විවේචන වගේම හොඳ දේවලුත් ඔයාලා මාත් එක්ක බෙදාගන්නේ කියලා. ඒ වගේම තමයි මගේ තියෙන අඩුපාඩු ඔයාලා පල්ලෙහායින් මට දැනගන්න කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒව හදාගෙන ඊළඟ vlog එක ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒ වගේම තමයි දැන් මම ඔහේ vlogs ගෙනාවට වැඩක් නෑනේ. ඒක ඔයාලා කැමති නැත්තම් ඉතින් ඒ නිසා මගේ vlogs වලට තව මොනවද ඇඩ් වෙන්න ඕනි, මොනවද ගේන්න ඕනි, ඉස්සරහ vlog වලට මොනවද මං ගේන්න ඕනි කියලා ඔයාලා කැමති නම් මට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒව කියවලා ඔයාලත් එක්ක ඒ වීඩියෝස් බෙදා ගන්නම්.
ඉතින් අපි දැන් මේ ඉන්නේ ලංකාවේ උඩම කොනක. මේ පාර දෙපැත්තම තියෙන සම්පූර්ණයෙන්ම කලපු. ඉතින් මේ ටික මාර ලස්සනයි. ඉතින් ඒ නිසා මට හිතුණා ඔයාලත් එක්කත් මේ වීඩියෝස් ටික බෙදා ගන්න ඕනේ කියලා. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. මම හිතුවට වැඩි වීඩියෝ එක පොඩ්ඩක් දිගයි. ඊළඟ වීඩියෝස් ටික මම ඔයාලත් එක්ක තව vlog එකකින් බෙදා ගන්නම්. එහෙනම් මාව මෙච්චර වෙලා බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරලා මට support එකක් දෙන්න. මොකද මමත් තාම අලුත්නේ. ඉතින් ඒ නිසා මගේ තියෙන අඩුපාඩු ඒ හැමදේම කියලා කමෙන්ට් එකකට දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආය අලුත් vlog එකකින් ඊළඟට හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. සනයි.